විස්තෝරියා සිටි එක පේනවා ඇති. බලන්න අපි යම් බලන්න මේ තෝරෙදි කතලීනා කියන එක බලන්න. වයි විනාඩි 20ක් විතර යන්න තියනවා කියලා කිව්වා අපිට. ගිහිල්ලා බලමු ඉස්සරහට. ඕම රැඳී සිටින්. ගණ කැලෑවක් තියෙන මේ පැත්තේ. මන්ට මෙහෙම මේ ගණ කැලෑවක තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු අපි. තෝරෙදි කතලීනා. ඒකේ විස්තරය මම කියන්නම්කෝ තව ටිකක්. වීඩියෝ එක ඉස්සරහට යද්දි කියන්නම් විස්තරය. හරි එහෙමනම් ඉස්සරහට ගිහිල්ලා අපි බලන්න මේ වල් මල් පැල යායටම වල් මල් ලස්සනයි පුදුම ලස්සනක් තියෙනවා. ඔලිව් වත්තක මේ යටින් තියෙන්නේ ඔක්කොම මේ වල් පැල. ලස්සනට මල් පිපිලා. මෙහෙම රූස්ස ගසුත් තියෙනවා. යන් ඉස්සරහට තාම නම් පේන්නේ නැහැ. ගිහිල්ලා බලමු ඉස්සරහට. වටපිටාව. බලමු ගිහිල්ලා බලමු. ඇත්තම කතාව දැන් අපිට මේ දෙන්නේ කිව්වා කනුව නම් තියෙනවා ඉස්සරහ. හැබැයි ප්‍රයිවට් ප්‍රොපර්ටි. අද කාලේ වෙනකොට ඒවා මම හිතන්නේ මේ බලන්න මෙන්න මෙහෙනුත් වීල් එකක් පේනවා ඇතින්. කොහොම ඔලිව් ගස් වගාවක් තියෙන. මේ ප්‍රයිවට් ප්‍රොපර්ටි ගේට්ටුව උත් දාලා තියෙන්නේ මේ. අමන්නේ රිස්ක් එකක් අරගෙන යනවා බලන්න මොකද වෙන්නේ කියලා. බලන්නත් උනන්නේ. තෝරෙදි කතලීනා. යනවා. ඔව්. ගිහිල්ලා බලමු. මෙයන් ඉස්සරහට තාප්පයක් තියෙනවා. දිගටම තාප්පයක් බැඳලා තියෙනවා. ඔලිව් වගාවක් තමයි තියෙන්නේ. ගිහිල්ලා බලමු. කොහොමද ඒ කට්ටියත් ගිහිල්ලා බලලා තමයි ගියේ. කොච්චර කිව්වත් අපිට කියපු අයත් කිව්වා ප්‍රයිවට් ප්‍රොපර්ටිලු කියලා මේ ගේට්ටුවක් දාලා තියෙන කියලා. ඒ වුණාට ඒගොල්ලොත් ගිහිල්ලා ආවේ. ඉතින් අපිත් යනවා. ඕම් මයින්ඩ් යන් ඉස්සරහට. ඔන්න ඉස්සරහින් පේනවා තෝරෙදි කතලීනා. ඔන්න තියනවා බලන්න. මට හිතා ගන්න බෑ ඇයි මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් වෙලා තියෙන්නේ කියලා. මේක විස්තරය කියන්නම් කොහොමද ඉස්සරහට. මේකෙන් බලලා මම කියන්නම් විස්තරය. ඔන්න ඔහොමයි පේන්නේ මෙහෙට. ඉන්න බලමු. දෙපැත්තම හෙල වගේ තියෙන්නේ මේ කටුස්සගේ අර පිටකොන්ද යනවා වගේ යන්නේ මේ මුදුන. ඔලිව් ගස් වැටියක් තියෙනවා දිගටම. මොකද්ද මේ මෙතන තියෙන්නේ? ඒකත් බලමු මොකද්ද කියලා. මේ අර බාලදක්ෂ කතන්දරයක් නේ. ඔය වහලා තියෙන රතු පාටින් නිකන් මොකද්ද ඔක? මං හිතනවා. අවතාරයක් දාන්න. ඉන්න බලමු ඉස්සරහට. මෙතන පේනවා පාරෙන් කැලෙන් යන්න ඕනේ නැහැ පාර තියෙනකොට.
කොයි කාලේ හදපුවද මේක? තාම හොඳ තත්ත්වෙන් තියෙනවානේ. ගරා වැටිලා නැහැ, හොඳ තත්ත්වෙන් තියෙනවා. සෑහෙන දුරක් ආවයි. මහන්සි. මට පිටාව මෙහෙම වෙන්නේ මේ තාප්පයක් තියෙනවා මෙතන දිගින්. private property කියලා ගහලා තියෙනවා මෙතන කරන්න දෙයක් නැහැ. පඩිලි පැත්තෙන් තියෙනවා. ඔන්න තියෙනවා තෝරෙදි කතරින වම්බන් කියවලා මොකද්ද ගහලා තියෙන්නේ කියලා බෝඩ් එක. එකසිය 29 මොකද්ද නම්බරේ? මේකේ චාරි කියන්න බෑනේ සුදු පාටේ. Dagli armi di Antonio 20 secolo sti monti periva come Leone Catalina con l'esercito al suo cadavere e va di essere poco poi. එතන තෝම්බා එකක් කියලා තමයි කියන්නේ නේ. ඒ කියන්නේ එයාගේ මිනිහ තැම්පත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. බලන්න. මෙන්න මේ වටේ පේන්නේ පිස්තෝයිය පැත්ත. අපි වටේ ගිහිල්ලා බලමු. දොර වහලා තියෙන ඇතුළට යන්න බෑ. ගෙදරින් එරියත් ඇතුළේ යන්න බෑ ඇතුළේ. ඉතින් වටේම අපි ගිහිල්ලා බැලුවා. උඩට යන්න තිබුණා නම් හොඳ යන්න බෑ. අකුණු සන්නායකයක් තියෙනවා කියලාත් ගහලා තියෙනවා. ඉතින් මේ හතර වටේම ඉතින් කැලේ තමයි මේ පේන්නේ. private property වෙලා තියෙන්නේ කොහොමද කියලා විස්තරය ඉතින් අපි දන්නේ නැහැ. ඔව් කෑල්ල පේන්නේ කියලා තියෙන එක. තෝම්බා එකක් කියලා තියෙනවා. ඔව් එහෙම තියෙනවා. විස්තරයක් තියෙනවා බලමුකෝ අපි. එහෙමනම් අපි බලමු මේක පොඩ්ඩක් වටේම උඩින් ගිහලා පොඩ්ඩක් බලමු. ඕකේ. ඔව් හෙලෝ. ඔව් මේ කණුවේ මේ තෝරේ. මේකේ විස්තරය තමයි මේක හදන්න පටන් ගන්න තියෙන්නේ මේ 1828. 28 තමයි පටන් ගන්න තියෙන්නේ. 1840 43 නෑ 40 තමයි මේ විවෘත කරලා තියෙන්නේ. මොනවාද ජුසෙප්පේ පුච්චිනි තමයි මේක මේ හදන්න පටන් අරන් තියෙන්නේ. මේ පොලිටික්ස් කරපු මේ කෙනෙක්. ඉතින් ඕක තමයි මේකේ තියෙන විස්තරය. එහෙම නැති අපි මේ අය තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. චාව් චාව්. බින්දපය දහස් වටි කියලා නෑ ආයේ පල්ලෙහාට බහිනවා දැන් ඉතින්.
විනාඩි 40ක් විතර යන්න තියෙනවා මේ කුළුණගාවට. පයින් කැලේ ඇතුලේ. ඉතින් ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. දැන් නම් ඔක්කොම මේ ප්‍රයිවට් වෙලා තියෙන්නේ. මේ ප්‍රයිවට් ප්‍රොපර්ටි කියලා ගහලා තියෙනවා බෝඩ් හැමතැනම. ඒ වුණාට අපිට ඉස්සෙල්ලත් කට්ටියක් ගියා ගිහිල්ලා ආවා පයින්. වාහනේ පාරෙන් දාලා යන්න පුළුවන්. මේ වටේම කැලේ තියෙන්නේ. මේ ඔලිව් යායක් තියෙන ඔලිව් වත්තක්. මේ හැමතැනම තියෙන ඔලිව් තමයි. බලන්න මේ මල් ඉස්සෙල්ලත් මම පෙන්නුවේ බලන්න. මාර ලස්සනට පිපිලා තියෙන මුළු යායටම සුදු පාටට. ඔලිව් වස්සයට. මාර ලස්සන. ඉස්තෝය සිටියකට මේ කිලෝමීටර් දෙකක් ඇති ඕන ළඟම. ලස්සන තැන් තියෙනවා ඇත්තටම බලන්න මේ ලස්සන තැන් තියෙනවා වැඩි දුර යන්න ඕනේ. මේ ළඟම තියෙනවා ඇවිද්දාම ඕන තරම් ලස්සන තැන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ. පයින් යන්න තියෙනවා විඳින්න ඕන. මේ බලන්න මේ හද්ද කැලේ හතර වටේම හරි එහෙමනම් අපි පල්ලහැට කොහොම පල්ලහැට පහිනවා එහෙමනම් ආයෙ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු වෙන. චාව් චාව් චාව්.